ඔබතුමාට එහෙම යන්න දෙන්න බෑ. ඔබතුමාගේ හඬ මං අල්ල ගන්නවා. ඔබතුමාගේ හඬ පරම්පරා ගණනාවක් තවමත් අපේ හදවතේ රැඳෙනවා. ඉන්දා ඒ හඬ අපිට අහන්න ඕනිමයි අද. දුවේ මගේ මාධ්‍ය ජීවිතය අද වෙනකොට අවුරුදු 62ක් වෙනවා. ඉතින් මේකදී මම හිතන්නේ රවි යතේ තියෙන මේ සම්මානය ඒ චාරිකාවේදී මම දුක් විඳ අභියෝගයට මුහුණ දුන්න ජීවිත තර්ජන වලට දෙවතාවක් මරණ ඉදිරියට ගිහිල්ලා පෙරිච්ච ඊට පස්සේ මම හිතනවා මාව හුඟක් අය දන්නේ දුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගෙනිච්ච පුද්ගලයා හැටියටයි 1963 සිට 2015 දක්වා අවුරුදු 52ක් උගුරේ ලේ රහ වෙනතුරු ක්‍රිකට් පිටිය මං පුංචි රේඩියෝකට ගෙනිච්චා. ඒ අග්‍රඵලයේ මා දකින්නවා ඇමරිකාවේ හිටියා මාටින් ලූතර් කිං කියලා ජනනායකයෙක්. ඔහුගේ ඉතාම ජනප්‍රිය කතාවක් තිබුණා I have a dream කියලා. මටත් තියෙනවා ඒ කතාව කියන්න මටත් සිහිනයක් තිබුණා. නමුත් 1963 ගමට ගෙනිච්ච ගුවන් විදුලිය හරහා ජනප්‍රිය වෙච්ච උණ හැදුව ක්‍රිකට් ක්‍රීඩාව අද ගම් නියංගම් පොරා ගොස් තිබෙනවා. අද මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 167 දෙනෙක් බිහි කරලා තිනවා. එක්දින ක්‍රීඩකයන් 219 දෙනෙක් බිහි කරලා තිනවා. ඒ වගේම T20 ක්‍රීඩකයන් 109 දෙනෙක් බිහි කරලා තිනවා. මේ ඔක්කොමට වඩා ප්‍රශංසනීය වන්නේ මේ පසුගිය අවුරුද්දේ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කාන්තා තරගයට සහභාගී වෙච්ච මොනරාගල වැනි දුෂ්කර කලාපෙන් ආපු කාන්තාවක් නෙමේ පාසල් සිසුවක් චමෝදී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ලකුණු 42කට විකට් 5ක් දවාලුවා. මගේ සිහිනය සැබෑ වෙලා තියෙනවා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි ගෞරවයයි මේ අප ඔබතුමන්ට පුද කරන්නේ. ඔව් කියන්න පුළුවන්. දුවේ මගේ අවුරුදු 62ක මාධ්‍ය ජීවිතයේදී මං දුක් විඳ හරියට ජීවිත තර්ජන තිබුණා. ඒ අවස්ථාවේදී මාව වැටෙන්න නොදී මාව අතින් අල්ලලා උස්සුවේ මගේ ආදරණීය බිරිඳ. රවි මේ සම්මානය ඇයට. එතුමියටත් අපේ ගෞරවය මේ මොහොතේ ඉතාමත් ආදරෙන් අපි පුද කරනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. චානු බලන්න ඒ චතුර බව, ඒ මතකය, ඒ දැනුම, ඒ ආදරණීය බව අපිට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද? ගොඩක් දේවල් තියෙනවා.